ජස්පීටයි මැඩියාගේ ආඥාව වර්සටහන් පෙළේ 9 වැන්න සමගයි අපි දැන් එක් වී සිටින්නේ. අද අපේ කතා දෙකෙන් පළමු වෙන්න සැබෑ හේතුව තමයි තේමාව. සැබෑ හේතුව. ස්මිත් මහතා අතින් ඔහුගේ භාර්යාව මිය යනවා. ඔහු විසින් වෙඩි තබා තමන්ගේ භාර්යාව ඝාතනය කරනු ලබනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔහු උසාවියට ඉදිරිපත් කළ මොහොතේදී ඔහුගේ නීතිඥයා ඔහුට කියනවා ඔබම කියන්න මොකද්ද හේතුව කියලා ඔබට මේ මිනිමරුම කරන්න සිද්ධ වෙච්ච. එවිට ස්මිත් මහතා මෙසේ කියනවා. උතුමාණෙනි මම ඊ타ත්ම පිළිවෙලකට වැඩ කරන සාමකාමී ජීවිතයක් ගත කරපු මිනිස්සෙක්. මම උදේ 7ට නැගිටිනවා. 7:00ට උදේ කෑම කනවා. උදේ 9ට වැඩට යනවා. හැන්දෑවේ 5ට වැඩ ඇරෙනවා. හැන්දෑව 6 වෙද්දි ගෙදර එනවා. ගෙදර එද්දි මගේ හැන්දෑවේ ආහාර වේල සූදානම් කරලා තියෙනවා. මම ඒක කාලා මම 9 වෙද්දි නිින්දට යනවා. මේක තමයි ඔහු කියන උතුමාණනි මේක තමයි මගේ කියනවා මගේ දිනචර්යාව කියලා. ඉතින් කුතුහලෙන් යුතුව නීතිඥවරයා කියනවා ඔව් ඉදිරියටම යන්න කියාගෙන යන්න. එවිට ඔහු කියනවා මේ ප්‍රශ්නේ වෙන දවස වෙනකම් මගේ දිනචර්යාව කවදාවත් කැඩුන්නේ නැහැ. මගේ දිනචර්යාවට බාධාවක් වුණේ නැහැ. එහෙත් මේ ප්‍රශ්නේ වෙච්ච දවසේ මම උදේ 7ට නැගිට්ටා. 7:00ට කෑම කෑවා. 9ට වැඩට ගියා. 5ට වැඩ ඇරුණා. 6 වෙද්දි ගෙදර ආවා. නමුත් 6 වෙනකොට මගේ රෑ කෑම එක වැස්ති වෙලා තිබුණේ නැහැ. ඉතින් මම බැලුවා මගේ භාර්යාව කොහෙද කියලා. මං හොයාගත්තා මගේ භාර්යාව ගෙදර තවත් මිනිස්සෙක් එක්ක යහන් ගත වෙලා ඉන්නවා. ඉතින් මට හොඳටම තරහ ගියා. මම ඇයට වෙඩි තිබ්බා. මේකයි හේතුව. ඉතින් නීතිඥවරයා කියනවා ඔබ හරියටම ඔබේ හේතුව හරියට කියන්න. එවිට ඔහු කියනවා උතුමාණෙනි මට හරියට තරහ යනවා හැන්දෑවේ 6 වෙනකොට මට කෑම එක තිබුණ නැත්තම්. ඉතින් ඒ නිසා තමයි මම ඇයව වෙඩි තබලා ඝාතනය කරේ කියලා. දැන් අපේ දෙවෙනි කතාව එක්තරා නගරයක තිබුණා දුරකථන නම්බර වගේක් අපි කියමු කිහිපයක්. ඉතින් ඒ හදිසි අවස්ථාවන්ට කතා කරන්න 0.16 සහ 0.15 කියලා අපි කියමු. ඉතින් එක් මිනිහෙක් උට හදිසියක් වෙලා ඔහු 0.16ට කතා කරනවා. එතකොට කාන්තාවක් එහා පැත්තෙන් උත්තර දෙනවා ඔබ ඔය කියන කාරණේට නම් ඔබ ගන්න ඕන 0.15ට කියලා. ඉතින් ඔහු නැවත වරක් දුරකථන විසන්ධි කරලා 0.15ට ගන්නවා. 0.15ට ගද්දිත් අර කාන්තාවමයි කතා කරන්නේ. ඒතර ඔබ නේද මීට කලිනුත් මට උත්තර දීපු කෙනා කියලා. ඒතර ඒ කියනවා ඔව් මම තමයි. අද මම මේ ජොබ් දෙකම කරනවා. අද මම මේ රැකියාවන් දෙකම කරනවා. ඉතින් අපිට පේනවා අපි කොච්චර අපි කියනවා ආදානග්‍රාහී කියලා ඉංග්‍රීසියෙන් අපි කියන ඩොග්මැටික් කියලා. කොච්චර ඩොග්මැටික්ද අපි කොච්චර නීතියට යට වෙලා තියෙනවද? 0.16ට ගත්තත් 0.15ට ගත්තත් එකම පුද්ගලයන් කතා කරන්නේ වැදගත් වෙන්නේ ඒක නේ. ඒ නිසා අවදි වෙන්න පොඩි දේවල්. ජෙසපීටයි. මම ජාමික මනෝහර සුමෙන් සොයුරු රෝමී සිට